මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ අපිට ආපු ෆිෂින් ඇටෙම්ප්ට් එකක්. ඒ කියන්නේ අපිව නිකන් හැක් කරන්න වගේ ඒක මේක ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. මොකද මේ මමත් මේකට පොඩ්ඩක් නිකන් අහුවෙන්න ගියා වගේ දෙයක් වුණා. මොකද ඒක හින්දා මේක මේ හැමෝටම සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් IT දැනීමක් තියෙන ඕන කෙනෙක්ටවත් මේක වෙන්න පුළුවන්. රයිට්. දැන් මේ තියෙන්නේ මට ආපු කොහොමද මට කන්ටැක්ට් ෆෝම් එකට ෆිල් කරලා ඉවලා තිබ්බ ඊමේල් එක. ඒකට දාපු මම රිප්ලයි එක. ඒ කියන්නේ අපේ මං හිතුවේ අපේ SEO සර්විස් එකට හරි මොකක් හරි, ඒ කියන්නේ එයාලට ඕනේ ඇත්තටම එයාලගේ මේ තියෙන වෙබ්සයිට් එකක් කියලා එවලා ඒක ඒකේ තියෙන මේ ඔන්ලයින් විසිබිලිටි එක වැඩි ගන්න SEO සර්විස් එකකට රිලේටඩ් ඉන්ක්වයරි එකක් තමයි ආවේ. හරි. ඒතකොට ඊට පස්සේ මම මෙහෙම රිප්ලයි එකක් දැම්මා. මෙහෙම මේ අපිව කන්ටැක්ට් කරගන්න එහෙම කියලා. ඊට පස්සේ එයාලා දාලා තියෙනවා මේ තියෙන එයාගේ වෙබ්සයිට් එක. ඔන්න මම ඕපන් කරලා පෙන්නන්නම්. මේ තියෙන එයාලගේ වෙබ්සයිට් එක කියලා. ඊට පස්සේ එයාලා දාලා තියෙනවා මෙහෙම එයාගේ කැලෙන්ඩර් ලින්ක් එකක් දාලා. එතකොට ඒ කැලෙන්ඩර් ලින්ක් එකට ගිහිල්ලා අපේ මේ බුකින් එක කියන්නේ එයාලත් එක්ක මීටින් එයාලගේ අවైలබල් ටයිම් එක දාලා ඉන්න මම එකත් පෙන්වන්න මේ තියෙන්නේ ලින්ක් එක. මේක දාලා කැලෙන්ඩර්ලි කියලා මේ විදිහට හදලා එයාලට දැන් ඉතින් ඔන්න ෆ්‍රයිඩේ කියලා දාලා මම මේක බුකින් එකක්, ඒ කියන්නේ අපි මේ තියෙන එයාලගේ අවైలබල් ටයිම්ස් ටික ඒ ටික අපිට ඕන ටයිම් එයාලත් එක්ක මීටින් එකට ටයිම් එකක් රිසර්ව් කරගන්න වගේ තමයි වෙලා තියෙන්නේ. රයිට්. මේ තියෙන්නේ වෙබ් එක. ඊට පස්සේ දැන් මෙතන ත්‍රූනේ බුක් අපි රිසර්ව් කරන්න ඕනේ යාළුත් එක්ක ටයිම් එක, ෆ්‍රී ටයිම් එකත් එක්ක. ඊට පස්සේ මම මෙතන කියලා 7 AM කියලා නෙක්ස්ට් කරා. නෙක්ස්ට් කරාට පස්සේ මෙතන sign in with Google කියලා පෙන්නනවා. right. එතකොට දැන් අපිට මේක Google through connect වෙන්න පුළුවන්. ඒක ක්ලික් කරපු ගමන් වලට පේනවා මෙතන verify your identity next. right. දැන් මේ මෙතන පේනවා මේ අපි හිතන්නේ දැන් මේක ඇත්තටම Google එකේ දැන් මෙතන පෙන්නනවා Google එකේ link එක. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා මෙතන අපි ඊමේල් එක ටයිප් කරන්න. එතන ඊමේල් ටයිප් කළා මම next කරපු ගමනුත් අර අපිට ආවා නිකන් ඇත්තටම ඊමේල් එක, ඒ කියන්නේ sign in වෙන්න වගේ window එකක්. දැන් මෙතන අපිට පේනවා මේ Google එකේ link එක. ඇත්තටම මේක phishing link එකක්. ඒ කියන්නේ මේ තියෙන calendar link එක phishing link එකක්. ඒ කියන්නේ දැන් අපිට මේක දැන් මේක වෙනම window එකක් නේ. ඒ කියන්නේ browser එකේ වෙනම window එකක් open වෙන්න බෑ පොඩියට. දැන් මේක මෙතනින් එහාට අපිට දෙන්නේ නෑ. මේක ඇවිල්ලා මේ entire window එකේ, ඒ කියන්නේ මේ entire browser එයාලගේ මේ area එකේ තමයි මේක තියෙන්නේ මේ. එහාට මෙහාට යන්න බෑ. මෙච්චරයි. ඒ කියන්නේ මේක JavaScript වලින් හැදුවාම මේ වගේ, කියන්නේ JavaScript වලින් වගේ තමයි හදලා තියෙන්නේ. නැත්නම් link එකත් බොරුවට පෙන්නනවා මෙහෙම. ඉතින් මේකට ඕන කෙනෙක් අහු වෙනවා. හරි. ඒකින්ද මේ වගේ දේවල් වලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මේ දැන් මම එයාලට දැන් මේ තියෙන වෙබ්සයිට් එකක්. එයාලා මෙන්න මේ වෙබ්සයිට් එක through තමයි ඒවලා තියෙන්නේ කියන්නේ. මේ තියෙන්නේ Gmail එකකින් තමයි මට ඒවලා තියෙන්නේ. ඉතින් මම මෙයාලගේ වෙබ්සයිට් එක through ගිහිල්ලා මෙතනින් කන්ටැක්ට් කරලා එයාලගේ WhatsApp එකත් එක්ක කන්ටැක්ට් වුණා. ඊට පස්සේ එයාලා chat කරාට පස්සේ එයාලා කියන්නේත් මේ තියෙන්නේ මම දැම්මා මේ ස්කෑම් එකක් ඇවිල්ලා තියෙනවා, මෙහෙම ඊමේල් එකක් ඔයාලගෙන් දාවේ කියලා. මෙහෙම මම දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉඳන් කියලා තියෙනවා මේක යාලාගේ මේක ස්කෑම් ඇටෙම්ප්ට් එකක්, do not reply and එහෙම දාලා තියෙනවා. ඒකින්ද මේකෙන් පරිස්සම් වෙන්න. මේක ඕන කෙනෙක්ට අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට අහු වෙන්න පුළුවන්. මොකද මේ තියෙන link එක ඒ ඔක්කොම Google එකෙන් ඇවිල්ලා වගේ. ඒක හින්දා මේ පරිස්සම් වෙන්න. මේක දන්න කට්ටියට පුළුවන් නම් ෂෙයා කරන්න. නැත්තම් කියන්න මෙහෙම මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. right. thank you.